ඊයේ හවස හිතුවේවත් නැති වෙලාවක අපිට පොඩි වැස්සක් වැටුණා. ඉතින් ඒ වැස්සෙන් අපේ පොළවට ඕනි කරන වතුර චුට්ටක් නම් ලැබුණා. මොකද දන්නවද? බිම තෙමෙන්න විතරයි ඒ වැස්ස වැටුනේ. ඉතින් ගස් වලට හිටම් පණ ඇවිල්ලා වගේ මං නැගිට ගමන් මේ බැලුවේ අපේ එළියේ වටපිටාව කොහොමද කියලා. ඒ තරම්ම වැස්සක් වැටුන්නේ නැහැ. මාස 2කට විතර සැරේකින් තමයි මේ හරියට බිම තෙමෙන්න හරි වැස්සක් වැටුනේ. ඉතින් මායි ජෝඩි මැනිකේ තේ එකක් එහෙම බොන්න මේ එළියට යනින් ගමන් අද ජෝඩි මැනිකට පිටිකිරි හදලා දුන්නේ නැහැ. එයාට චීස් කෑල්ලක් දෙන නිසා. ඉතින් අපි දෙන්න පොඩ්ඩක් මේ එළියේ වාඩි වෙලා ඉන්න ඕනි නිසා කඩලට ටිකකුත් අරගත්තා කන්න කියලා. මේ බලන්නකෝ තාම ගස්වල වතුර හේමම තියෙනවා. පොඩ්ඩක් අද සීතලයි. මේ දවස් ටිකේම අපිට පිච්චෙන්න තරම් රසණයක් තිබුණා. හිතට හරියම අමුතුයි. ඒ තරම්ම වැස්ස හරි ආසාවෙන් බලගුවේ ඊයේ නම් මේ දැන් උනත් රස විඳින්නෙත් ඒක හරියට කාලයක් නොලබුණු දෙයක් තමයි. ඔන්න මම දවල් කෑම එකත් හදාගත්තා. දවල් කිව්වට මම උදේටයි දවල්ටයි දෙකටම තමයි අද කෑම හදාගත්තේ. රෑට මොනා හරි පොඩි දෙයක් කනවා කියලා අද හිතාගත්තා. මේ පේනවා නේද අපි චූටි මැනිකේ මං වීඩියෝ කරද්දී එයත් පෙන්නනවා එක එක ඒවා. හැමදාම කරන වැඩ ටික ඔන්න ඉතින් පටන් ගන්නයි යන්නේ මම. මේ පේනවනේ අපි චූටි මැනික මං විතරනේ ඉන්නේ. ඉතින් එයා මගේ පස්සෙන්ම තමයි. අපි කොච්චර කාර්යබහුල වුණත් අසනීප වුණත් අපේ ගෙදර අනිවාර්යයෙන්ම මිදුල ඒ වගේම ගේ ඇතුළ කොටස අනිවාර්යයෙන්ම පිරිසිදු කරන්න අපි උත්සාහ කරන්නම ඕනි. එතකොට ඔයාට විතරක් නෙවෙයි ඔයාගේ පවුලේ ඉන්න අනේ සමාජිකයින්ටත් හිතට වගේම ගතටත් අමෝද ප්‍රබෝධමත් හැඟීමක් දැනෙනවා. ඒ වගේම ඔයාගේ ගෙදරට එන අය යන අයට ඊට පස්සේ ඔයාලගේ ගේ දකින අයට උනත් ඇත්තටම ආස හිතන හැඟීමක් දැනෙනවා. එතකොට එයාලටත් ඒ විදියට හැසිරෙන්න වගේම වැඩ කරන්නත් හිතෙනවා. මේ දෙකොටසම ඔයාගේ අතින් එතකොට වෙනවා. ඔයාට තියෙන්නේ මැටි ගහපු ගෙදරක්ද, තහඩු වහපු ගෙදරක්ද, නැත්තම් සිමෙන්ති ගල් වලින් හදපු ගෙදරක්ද, තට්ටු ගෙයක්ද කියන එක අදාළ නැහැ මේකට. ඇත්තටම ගෙදර වටපිටාව වගේම ගේ ඇතුළ පිරිසිදුකමයි අපිට වැදගත්. ඔයාලගේ ගෙදරට ඇතුළු වෙන තැන අනිවාර්යයෙන්ම සෙරප්පු එහෙම ගලවන්න දෙන්න එපා. ඇයි දන්නවද? එතකොට හරි කැතයි. ඉතින් ඒක නිසාම ඔයාලා ඒ සෙරප්පු සපත්තු දාන්න වෙනම රැක් එකක් නැත්තම් වෙනම තැනක් ඒ කට්ටියට පිළියෙල කරලා දෙන්න. එතකොට අපේ ගේ ඉස්සරහා කොටස අපිරිසිදු වෙන්නේ නැහැ, කැතට පේන්නෙත් නැහැ. තව දෙයක් තමයි අපේ ගෙදරට ඇතුල් වෙන තැනට ඊට පස්සේ අපි කුස්සියට යන එන තැනට කාමරවලට ඒ යන තැන් වලට පාපිසි පාවිච්චි කරන්න උපරිම උත්සාහ කරන්න. එතකොට අපේ ගේ ඇතුළට වගේම ඔය ඇඳවල් වලට එහෙම නගිනකොට ජරාව යන එක නතර වෙනවා. ඒ කියන්නේ වැලි, දූවිලි මේ දේවල් යන එක නතර වෙනවා. ඉතින් ඒකටත් අපි පුළුවන් තරම් උත්සාහ කරමු. ඔන්න ඉතින් මට අද පැවරිලා තියෙන රාජකාරිය තමයි අපේ ගෙදර පාපිසි ටික හොදන එක. ඉතින් මහා ගොඩක් නෑ. තියෙන ටික හොදන්නයි මම මේ ලෑස්ති. අපේ ගෙදර චූටි මෑණිකට පැම්පර්ස් අඳන්නේ නැහැ මම. ඉතින් එයා නිතරම චූදානවානේ. චූදාන හැම සැරේම ඉතින් මම මේ තැන් වලට පාපිස්සක් දාන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒවා හරියට ගඳ ගහනවනේ. ගඳ ගන්න නිසාම මම නිතරම සෝදන්න තමයි බලන්නේ. මොකද දන්නවද මම පැම්පර්ස් අඳන්නේ නැත්තේ. අපිට උනත් හරි කරදරයි කියලා අපි කාන්තාව විදිහට දන්නවනේ. ඒක ඉතින් අපේ දරුවන්ට දැන දැන මේක කරන එක හොඳ නැහැ.
සල්ලි තියෙනවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතින් තම තමන්ගේ කැමැත්ත අනුව. ඒත් මම නම් කැමති නැහැ. ගෙදරින් එළියට බහින වෙලාවට විතරක් එයාට පැම්පර්ස් එකක් අඳන් යන්න විතරයි මම පුරුදු වෙලා ඉන්නේ. අපේ ගෙදර ඒක නිසා පාපිසි ටිකක් වැඩිපුර තියෙනවා. දැන් ඉතින් හොදන්නේ කොටසක් ගේ ඇතුලේ තියලා තමයි ඉතුරු කොටස මේ හොදන්නේ. මේ පාපිසේ තෙත වුණාම ටිකක් බර වැඩි. ඉතින් මට පුළුවන් විදියට මම සෝදනවා. ඒ කරලා තද අවුවේ වේලලා තමයි මම මේවා ගෙට ගන්න. ඇත්තටම හිතුවෝ ගෙදර අම්මා කෙනෙක්ට වැඩ හිතා ගන්නවත් බැරි තරම් ගොඩ ගැහෙනවා දවසකට. ඉතින් ඒ හැම වැඩක්ම කරන්න තරම් අපි දක්ෂ වෙන්න ඕනේ. අපිට ඉතින් හොඳ මහත්තයෙක් වගේම දරුවෝ ටිකක් ඉන්නවනම් අපිට ඉතින් සුළු සුළු උදව් හරි එයාලගෙන් අරගෙන අපේ ගෙවල් දොරවල් වගේම අපේ මානසික නිදහසටත් වැඩ කරගන්න එක හොඳයි. අපේ චෝටි මෑණිකට වතුර අල්ලනවා නම් ඊට එහා දෙයක් නෑ. එයා ඉතින් එතනින් හෙල්ලෙන්නේවත් නැහැ. ඔය පේනව නේද? මම දැන් ගොඩාක් මහන්සි වෙලා වැඩක් කරන්නේ නැහැ. අපි දෙන්නටම කෑම වේල වුණත් එකපාරක් උයලා වේල් දෙකකට ආයේ අනිත් වේලට සුළු කෑමක් තමයි ගන්නෙ ගොඩක් දුරට. ඉතින් ඒ කරලා අපේ දවස ඉතින් ඔක්කොම ඉතුරුයිනේ. ඒ වෙලාවට ඉතින් දවසට මම පොඩි වැඩ බෙදාගෙන හිමීට කරනවා. අපේ ගෙදර සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරලා නැහැනේ. කොන්ක්‍රීට් දාලා විතරයිනේ තියෙන්නේ. ඉතින් මේ පාපිසි හරියට ජරා වෙලා තියෙන්නේ. කොච්චර හේදුවත් ඉතින් කුණු පාටට එනවම තමයි. අපි මේවා දරුවොත් එක්කම කරනකොට එයාලගේ ඔළුවටත් පොඩි දේවල් ලැබෙනවා. ඉතින් මම නම් වෙලාවකට සැර දානවා. ඒ මොකද දන්නවද මට බය හිතෙන තැන්වලදී. නැත්නම් එයාවත් එකතු කරගෙනම තමයි මම වැඩ කරන්නේ. අපේ චූටි මැණික මේව හොදන කුණුනත් ඇයි කිය නිතරම අහනවා. ඉතින් මම ඉතින් එයා අහන සැරේට මේකට මේ හින්දා කියා තමයි මේ ඔක්කොම සෝදලා කරලා අයින් කරන්නේ. ඔන්න මගේ ඒ වැඩේ ඉවරයි. මම ඉතින් මෙතන දොරත් වැහුවා. නැත්නම් අපි චූටි මැණික ආයෙම ගිහිල්ලා මෙතන ටැප් එක අරින නිසා දැන් ඉතින් ගත්ත බඩු ටිකත් මම ඒ විදිහටම අයින් කරා. ඔයාලා වුණත් හොඳට පුරුදු වෙන්න. වැඩක් කරලා ඉවර වුණාම ගත්ත බඩු ඒ ගත්ත තැන් වලින්ම නිසියාකාරවම තියන්න. මොකද දන්නවද? එතකොට කාටවත් කරදරයක් නැහැ. ගෙදරත් පිරිසිදුයි. අපි නිතරම කරන වැඩක් හොඳට කල්පනාකාරීව වැඩ කරන්න. මේ දේ කරනකොට මොනවාද වෙන්නේ? කොයි විදියටද කරන්න ඕනේ? කොයි විදියට තස් කරන්න ඕනේ? ඒ හැමදේම හිතන්න. හිතලා ඉවර වෙලා වැඩ කරන්න. නැත්තම් අර කරන්නම් වාලේ කිසිම දෙයක් කරන්න එපා. එතකොට කරන වැඩෙන් ප්‍රයෝජනයක් ඇත්තෙත් නැහැ. ඔන්න මගේ අනිත් වැඩේ. ඒ කියන්නේ රෙදි ටික වේලෙන්න දාන්න තියෙන්නේ. තාම ඉරාවුව වැටුනේ නැහැ. වැටෙන්න කලින් මම මේ දාගන්නයි ලෑස්ති. මම හැමදාම ඇඳ රෙදි අයින් කරනවා. ඒකට හේතුව නම් අපේ චූටි මැණික තමයි. එයා චූ දානවා. නැතත් අපි ඇඳ රෙදි අනිවාර්යයෙන්ම අයින් කරන එක හොඳයි. මේ වගේ ගොඩාක් විස බීජ තියෙනවා අපි දන්නේ නැති වුණාට. මමයි චූටි මැණිකයි බිමනේ නිදාගන්නේ. ඉතින් අපේ ගෙදර ඩස්ට් එකක් වැඩි නිසා වගේම චූටි මැණික චූ දානවා. චූටි මැණික නිතරම මේක පාගනවා කරනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මම ඇඳ රෙදි අයින් කරනවා. කොට්ට රෙදි නම් මම දාන්නේ නැහැ. මොකද දන්නවද? හදිසියේ හරි කූඹි හරි මුකුන් හරි හිටියොත් අපේ චූටි මැණික පරිස්සම් කරගන්න ඕනි නිසාම මම ඉතින් කරන්නේ මෙට්ට කොට්ට එව්වා හොඳට තද අවුවේ වේලලා ගන්න එක තමයි.
නැතත් අපේ කාමරේ කොහොමත් පිරිසිදුව පිළිවෙලට තියන්න ඕනි දැන්. දැන් විතරක් නෙමෙයි හැමදාම තියන්න ඕනේ. දැන් විශේෂයෙන්ම කිව්වේ ඇයි දන්නවද? මාව මාසෙන් මාසෙට වුණත් බලන්න මිඩ්ඩයිෆ් මිස් ගෙදරට එනවා. ඉතින් එයාලා නිතරම එන තැනක් නේ අපේ කාමරේ. ඉතින් ඒ මිනිස්සුන්ට වුණත් අපිව අප්පිරිය නොවන විදිහට අපි නිතරම වැඩ කරන්න ඕනේ. ගෙදර දරුවා ඉන්නවා, මමත් අසනීපෙන් ඉන්නවා. ඒ වගේ හේතු කාරණා නම් මං අවදාවත් කියන්න කැමති නැහැ. මොකද දන්නවද? ඒවට හේතු කාරණා කියා ඉන්නවට වඩා හොඳයි උපරිම උත්සාහ කරලා අපේ දේවල් අපි කරගන්න එක. අපේ ගෙදර වැඩට වඩු මැෂින් ගෙනාවා. ඉතින් ඒ කට්ටිය මේ මැෂින් එක ගෙනල්ලා දාලා දීලා ගියා හෙට ඉඳලා එන්නම් කියලා. මොකද අපේ උඩ තට්ටුවේ තියෙනවා දොර ජනෙල ටිකක් හදන්න. ඉතින් ඒ ටිකත් හදාගන්න තමයි මේ අවුරුද්ද ඇතුළත මං හිතාගෙන හිටියේ. ඉතින් ඒක ඒ විදිහටම මම කරගන්න වැඩ ටික කරගත්තා. ඔන්න මගේ ඊළඟ වැඩ ටික තියෙන්නේ. දැන් තියෙන්නේ ඉතින් ගේ වටපිටාව අස්පස් කරන එක. මම ඉතින් මේ වැඩ ටික හැමදාම ඒ විදිහට අනිවාර්යයෙන්ම කරනවා. අපේ ගෙදර මිදුල් මහා ලොකුට හැඩි වෙන්නේ නැහැ. කොළ වැටෙන්නේ නැහැ ඒ කියන්නේ. අපි ජූටි මැණිකෝය ගස්වල ගෙඩි කොළ ඒවා දැම්මොත් තමයි. ඒ වුණත් මට අනිවාර්යයෙන්ම මිදුල අතු ගන්න ඕනේ. නැත්තම් මගේ හිතට හරි නැහැ. මම මේ මිදුල අතු ගන්නකොට ඉතින් ඔය වල් පැල එහෙම තිබුණොත් ඒව ගලවලා, ගල් කෑලි එහෙම තිබුණොත් ඒව අයින් කරලා ඒවත් පිළියෙල කරන ගමන්ම තමයි මම මිදුල අතු ගන්නෙ. මම සාමාන්‍යයෙන් ඉදල් කොසු ඊට පස්සේ ඔය බාත්රූම් බ්‍රෂ් එහෙම ඔක්කොම ගේන්නේ මහත්තයා ආවහම. ඉතින් එයා ඇවිල්ලා ඔය ගෙනල්ලා දීලා තමයි මට ගියේ. දැන් ඉතින් මේවා පාවිච්චි කරලාම ගෙවිලත් ඉවරයි. ඒ වුණත් මම ආයේ එයා එනකම්ම මේවා හිමීට පාවිච්චි කරනවා. ඉදල් කොසු වුණත් විශේෂයෙන්ම ඉදල තෙමෙන්නේ නැති වෙන්න මං හොඳට පරිස්සම් කරගන්නවා. අපි පාවිච්චි කරන හැම උපකරණයකටම ලොකු වටිනාකමක් ඔයාගේ හිතින්ම ඔයා දෙන්න. එතකොට මේවා ගොඩාක් ආසාවෙන් සතුටින් පරිස්සමින් මේවා පාවිච්චි කරනවා. එතකොට අර වටිනාකම වැඩි නිසාම මේ වගේ පාවිච්චි කරන කාලයත් වැඩි කරගන්න අපිට පුළුවන්. මේ හැම දෙයක්ම ඉතින් ගෙදර අම්මා තමයි බලන්න ඕනේ. වෙන කාටවත් ඉතින් මේ වගේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. අම්මාගේ හිතේ මේ වටිනාකම වැඩි නම් ඔටෝම තමයි දරුවා පිටිපස්සෙන් එව්ව හදාගෙන එන්නේ. ඒක නිසා අර හැම ගන්න බඩුවකටම වටිනාකමක් දීලා දරුවා ඉස්සරහා වුණත් කතා කරන්න. මං නම් හිතන්නේ ඒක ගොඩාක් හොඳයි කියලා. ගෙදර අම්මා විදිහට වැඩ ටික කරලා නිදා ගන්න නම් උත්සාහ කරන්න එපා. එහෙම කරොත් අපිට ගොඩාක් දුරට වරදිනවා. මම කියන්නේ ගෙදර අම්මා විදිහට ඔයා ගොඩාක් කාර්යබහුල වෙන්න, වැඩ මවාගෙන වැඩ කරන්න. මේක අපේ ගෙදර, අපේ පවුල අපිමයි නැගිටින්න ඕනේ. දරුවා ඉස්කෝලේට යවලා මගේ වැඩ ටික ඉවරයිනේ කියලා ආයේ දරුවා ගෙදර එනකන් නිදා ගන්න නම් එපා. මම එහෙම අය දන්නවා. ඒ කට්ටිය හැමදාම එකම තැන ඉන්නේ. ඉතින් මම නම් ආස නෑ එහෙම ඉන්න. මම නම් ආස කොහොම හරි අඩියක් හරි ඉස්සරහට යන්න. අපි හැමදාම ඉන්නේ නැහැ. ඒ වුණත් ඉතින් අපේ දෙමාපියෝ අපිව ගෙනල්ලා උස්සලා තිබ්බ තැනින් අපි ටිකක් හරි ගොඩට ගිහිල්ලා අපේ දරුවෝ ඊට වඩා ටිකක් ඉහළට යන එක තමයි මම නම් දකින්න කැමති. මං හිතනවා හැම අම්මා කෙනෙක්ම එහෙම හිතනවා නම් ගොඩාක් පවුල් දියුණු වෙයි. ඒ වගේම පවුල් ආරවුලුත් අඩු වෙයි. තව දෙයක් තමයි ගේ වටපිටාවේ ඉන්න අයත් එක්ක ඕනිවට වඩා සම්බන්ධකම් පවත්වාගෙන යන්න එපා.
මම නම් අත්දැකීමෙන්මයි කියන්නේ. ඒ ඇයි දන්නවද? එහෙම වුණාම ඒ ගෙවල් වල අනවශ්‍ය ප්‍රශ්න අපේ ගෙවල් වලට එනවා. එතකොට අපේ ගෙදර තියෙන්නේ අපේ පවුලේ ඇතුළේ තියෙන ප්‍රශ්න නෙමෙයි පිට අයගේ ප්‍රශ්න. ඒක නිසා ඒවා අපේ ගේ ඇතුළට කිසිසේත්ම අරන් එන්න එපා. ඒ අයත් එක්ක ගත කරන කාලය තමන්ගේ පවුල වෙනුවෙන්ම මොන යම් හේතුවකට හරි යොදා ගන්න. ඇත්තටම ඕනි තරම් YouTube එකේ වුණත් වැඩසටහන් තියෙනවා. අපිට දන්නේ නැති දේවල් ඉගෙන ගන්න තියෙනවා. දරුවන්ට කියලා දෙන්න දේවල් තියෙනවා. මහත්යත් එක්ක ජීවත් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා ලස්සනට. ඉතින් ඒවටම මුල් තැන දෙන්න නැතුව අනවශ්‍ය දේවල් වලට තමන්ගේ කාලය වැය කරන්නම එපා. අපේ ගෙදර වටපිටාව කිසිම විදියකට අස්පස් කරගන්න අමාරුයි මට. මොකද දන්නවද? අපේ ගෙදර තාම හදාගෙන යනවනේ. ඉතින් මේ පේනවනේ ඔයාලට මැටල් ගොඩවල්, ගඩොල් ගොඩවල්, ෂීට් ගොඩවල් මේ ඔක්කොම මම මේ දාලා තියෙන චූටි කොටසේ. ඉතින් මං ඒ ටික උනත් මම පිරිසිදුව පිළිවෙලකට තියාගන්න තමයි උපරිම උත්සාහ කරන්නේ. ඒ වගේම අපේ චූටි මැණිකත් ඉන්නවනේ මේ එළියේ. ඉතින් එයා ඒ අහුරලා තියෙන තැන් වලට යවන්නෙත් නැති වෙන්න මම බලාගන්නේ. මම මේ වැඩ ටික ඔක්කොම ඉවර වෙනකොට 11:00 විතර දැන් වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි අපි දෙන්නම වොෂ් කරන්නේ දෙවෙනි වතාවට. ඉතින් අපි දෙන්න වොෂ් එකක් දාලා ආයෙම ටිකක් නිදහසේ ඉන්නවා. ඉතින් ඒ ඉන්න නිදහස් ටික වෙලාවේ තමයි ඔයාලා දාලා තියෙන මැසේජ් එකක් කියවන්නේ. ඒ වගේම ඔයාලට මම මැසේජ් එකක් දාන්නේ. ඒ හැම දෙයක්ම කරන්නේ මම ඒ වෙලාවේ. තව දෙයක් කරනවා අපේ මහත්තයා එක්ක චූටි හරි වෙලාවක් කතා කරන්නේ අන්න ඒ වෙලාවේ. ඉතින් ඒ වෙලාව තමයි ඉතින් මගේ චූටි මැණිකගේ නිදහස් වෙලාව. ඔයාලට ඉතින් ලස්සන ගෙයක් තියෙනවනම් ලස්සනට මිදුලේම හදාගන්න. ඉතින් ඔයාලා ලස්සන අදහස් එහෙම එකතු කරගන්න ටික ටික. දැන් මම වුණත් එහෙම තමයි. අපේ ගේ ඉතින් හදලා ඉවර වුණාම මම මේ විදිහට අපේ මිදුල හදාගන්නවා. අපේ ගේ ඉස්සරහා මේ විදිහට හදාගන්නවා කියා එක එක හීන මවාගෙන ඉන්නේ. ඒ කොහොම වේද කියලා නම් ඉතින් දන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මම එක එක දේවල් දැම්මම ඔළුවේ තියාගෙන තමයි මේ ඉන්නේ. කට්ටිය කියනවනේ හීන මවන්න හොඳ නැහැ කියලා. ඒ වුණාට අනේ මන්දා මම නම් ලස්සන හීනයක් මවාගෙනම තමයි ඉන්නේ. නැත්නම් මට පිස්සුවෙන් වගේ වැඩ කරන්න ඉතින් හිතෙන්නේම නැහැ. ඉතින් මම හැමදාම ඒ හීනෙට යන්න ඕනි නිසාම අදත් වැඩ කරනවා, හෙටත් වැඩ කරනවා කිය වැඩ කරනවා. මන් දන්නේ ඔයාලත් හිතනවද කියලා. මටත් මැසේජ් එකක් දාන්න ඔයාලත් එහෙමනම්. ඔන්න ඉතින් මම මිදුලත් අතු ගාලා ඉවරයි. මම මිදුල අතු ගානකොට ඒ වගේම ගේ අතු ගානකොට කරන පොඩි පොඩි දේවල් තමයි ඉතින් ඔයාලත් එක්ක මං අද කතා කරේ. ඉතින් දැන් මම මේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා අපේ චූටි මැණිකේ කොණ්ඩේ ටිකක් වැඩි, ප්‍රශ්නෙත් වැඩි නිසා ටිකක් අඩු කරන්න කියලා තමයි මම මේ හදන්නේ. දැන් ඉතින් මගේ ඒ වැඩ ටිකට තමයි මම මේ ලෑස්ති. අපේ චූටි මැණික කොණ්ඩේ කපන්න දෙන්නෙම නැහැ. හොඳටම අඬනවා. ඉතින් මං හරි අමාරුවෙන් තමයි මේ තාක් දොරටම කොණ්ඩේ කැපුවේ. මෙයාට තාම සැලුන් එකට ගිහිල්ලා පුරුදු නැහැ. එක දවසක්වත් එක්කන් ගියෙත් නැහැ. මට යන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. ඉතින් ඔය එක එක හේතු නිසාම මමම තනියෙන් චූටි මැණිකගේ කොණ්ඩේ කපනවා. තාමත් එහෙමයි. ඉතින් බලමු ඉතින් අපි අලුත් බබා ආවම ටිකක් ලොකු වුණාම දෝනිව එක් කරගෙන සැලුන් එකට යන්න තමයි මං හිතාගෙන ඉන්නේ. මායි චූටි මැණිකයි ඉතින් කොහේවත් ඉතින් දුර ගමනක් තියා ටවුමට ඉතින් චූටි දුරක් ගිහිල්ලා එනවා ඇරෙන්න යන්නේ එන්නේ නෑනේ කොහෙවත්. ඉතින් මට හිතෙනවා ඉතින් කැත වුණාට කමක් නෑ. ඉතින් මමනේ කපන්නේ කියලා. තාම චූටි මැණිකට ලස්සන එහෙම තේරෙන්නේ නැහැනේ. ඉතින් කමක් නෑ කියලා ඔය මං කපන්නේ. දැන් අද මම කරන්නේ වට ප්‍රමාණය ටිකක් අඩු කරන එක. හෙට හරි අනිද්දා හරි තමයි එයාගේ කොණ්ඩේ අඩු කරන්නේ ඔක්කොම. නැත්තම් එක දවසටම ඔක්කොම කරන්න හිටියොත් එයත් එක්ක කරන්න අමාරුයි. මේ පේනවනේ දෙන වදේ.
දැන් ඉතින් අපි දෙන්න මේ වාස්පස් කරලා නාන්න යන්න තමයි ලෑස්ති. එහෙනම් ඉතින් ඔන්න අපේ උදේවරු ඔන්න ඔය විදියට තමයි ඉතින් ගත වෙලා ගියේ. මම ඉතින් තවත් චූටි වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න එන්නම්කෝ. ඔයාලා මං එනකන් හැමෝම පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න. ඔයාලා හැමෝටම වෙනද කියනවා වගේම අදත් කියන්න තියෙන අවසානෙටම බුදු සරණයි.